මේ ලෝකේ ගොඩක් දෙනෙක් කතා කරන දෙයක් තමයි අනේ මට රස්සාවක් හරියන්නේ නැහැ. අනේ මට රස්සාවක් නැහැනේ කියන එක. හැබැයි ඔයාලා දන්නවද ඔයාලගේ ලග්නයට අනුව ඔයාලගේ අධිපති ග්‍රහයා අනුව ඔයාලට සහජ දක්ෂතාවයක් තියෙන ලග්න හෝ ව්‍යාපාර කටයුතු තියෙනවා කියලා. ඉතින් අද කතා කරන්න යන්නේ මෙන්න මේ සහජ දක්ෂතාවයන් අනුව ඔබගේ ලග්නය අනුව ඔබට හොඳටම ඵල දෙන හොඳටම පුළුවන් ව්‍යාපාර ශේෂ්‍යයන් එහෙම නැත්නම් රැකියා ශේෂ්‍යයන් මොනවද කියලා. ඉතින් අපි මුලින්ම පටන් ගමු මේෂ ලග්නේ. මේෂ ලග්නේ ඔබ සහජයෙන්ම නායකත්ව ගුණාංග ඇති කෙනෙක්. ඉතින් ඔබට ආරක්ෂක අංශ, පොලිසිය, හමුදාව වැනි ඉංජිනේරු ශේෂ්ත්‍රය, ක්‍රීඩා උපදේශක, දේශපාලනය, ව්‍යවසායකත්වය වැනි රැකියා දැරීමට ඉතා සුදුසුයි. තීරණ ගැනීමේ හැකියාව නිසා ඔබට ඉතා ඉහළ තනතුරු දැරීමට වාසනාවක් තියෙනවා. වෘෂභ ලග්නය ගැන කතා කරද්දී ඔබ නිතරම ඉවසීම සහ ස්ථාවරත්වය අගය කරන්නෙක්. බැංකු සහ මූල්‍ය ශේෂ්ත්‍රය, ගෘහ නිර්මාණ ශිල්පය, මැණික් ස්වර්ණ බලන වෙළඳාම, කෘෂිකර්මාන්තය හෝ ආහාර ශේෂ්ත්‍රය ආශ්‍රිත රැකියා ඔබට විශාල ධනයක් උදා කර දෙයි. මිථුන ලග්නය ගැන කතා කරද්දී කතා කිරීමේ සහ තොරතුරු හුවමාරු කිරීමේ විශේෂ දක්ෂතාවයක් ඔයාලට තියෙනවා. ඒ නිසා ජනමාධ්‍ය, ඉගැන්වීම්, ටියුෂන් ශේෂ්ත්‍රය, තානාපති සේවා, විකුණුම් හා අලෙවිකරණ හෝ ලේඛන කලාව ඔබට වඩාත්ම වාසනාවන්ත ශේෂ්ත්‍ර වෙනවා. කටක ලග්නය පිළිබඳ කතා කරද්දී අන් අය රැකබලා ගැනීමට සහ සංවේදීව සිටීමට ඔබ ඉතා දක්ෂයි. වෛද්‍ය හෝ හෙද ශේෂ්ත්‍රය, මානව සම්පත් කළමනාකරණය අපි කියනවා HR, හෝටල් ශේෂ්ත්‍රය, මෝස්තර නිර්මාණී හෝ සමාජ සේවා ඔබට ඉතාමත් ගැලපෙනවා. ජලය ආශ්‍රිත ව්‍යාපාරද ඔබට වාසනාව ගෙනත් දෙන්න පුළුවන්. සිංහ ලග්නය ගැන කතා කරද්දී කැපී පෙනීම සහ පාලනය කිරීමට ඔබ උපන් හපනෙක්. රංගනය හා කලා ශේෂ්ත්‍රය, ආයතන ප්‍රධානී තනතුරු, දේශපාලනය, ස්වර්ණාභරණ වෙළඳාම හෝ කළමනාකරණ ශේෂ්ත්‍රය ඔබට ඉතාමත් හොඳින් ගැලපෙනවා. කන්‍යා ලග්නය පිළිබඳ සැලකුවොත් සෑම දෙයක්ම ඉතා නූලට නිවැරදිව සැලසුම් සහගත කිරීමට ඔබ ඉතා දක්ෂයි. ගණකාධිකාරී, විගණන කටයුතු, පරීක්ෂණ අංශ, සංඛ්‍යාලේඛන ශේෂ්ත්‍රය හෝ පරිගණක මෘදුකාංග ශේෂ්ත්‍රය ඔබට ඉතා ඉහළ ප්‍රතිඵල ගෙන දෙන ශේෂ්ත්‍රයන් වෙන්න පුළුවන්. තුලා ලග්නය ගැන කතා කරද්දී සාධාරණත්වය හා සුන්දරත්වය අගය කරන ඔබට නීති ශේෂ්ත්‍රය, නීතිඥයෙක්, විනිසුරුවරයෙක්, විදේශ සබඳතා, මෝස්තර නිරූපණය, අභ්‍යන්තර අලංකරණය හෝ උත්සව සම්බන්ධීකරණය ඉතා වැදගත්, ඉතා වාසනාවන්ත වෙන්න පුළුවන්. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබ ගොඩක් දේවල් ගැඹුරින් සොයා බැලීමේ හැකියාවක් තියෙනවා. රහස් පරීක්ෂක සේවා, වෛද්‍ය පරීක්ෂක, গুপ্ত විද්‍යාව, මනෝවිද්‍යාව, ඉංජිනේරු විද්‍යාව වගේ විශේෂයන් ඔබට ඉතා ගැලපෙනවා. අභියෝගාත්මක රැකියාවලදී විශේෂයෙන්ම ඔබ බැබලීමට හැකියාවකුත් තියෙනවා. ධනු ලග්නය ගැන කතා කරද්දී නිදහස දැනුම සොයාගෙන යාම ඔබේ ස්වභාවය. සංචාරක ශේෂ්ත්‍රය, විශ්වවිද්‍යාල ආචාර්ය තනතුරු, ආගමික නායකත්වයේ, නීතිය හෝ ප්‍රකාශන ආයතන පවත්වා ගැනීම ඔබට වාසනාව ගෙන දෙන්න පුළුවන්. මකර ලග්නයෙන් උපන් ඔබ ඉතා විනයගරුක සහ කැපවීමෙන් වැඩ කරන අය. ඉතින් ඒ නිසා ඔබට රාජ්‍ය සේවය, ඉදිකිරීම් ශේෂ්ත්‍රය, ඉහළ මට්ටමේ කළමනාකරණ තනතුරු, දීපල වෙළඳාම හෝ පතල් කර්මාන්තය ඉතා සුදුසු වෙනවා. කුම්භ ලග්නයෙන් ඉපදුණු ඔබ අලුත් විදියට සිතන, ඔබට නව නිපැයුම්, තොරතුරු තාක්ෂණය, ගුවන් සේවා, තාරකා විද්‍යාව, සමාජ ක්‍රියාකාරීකු ලෙස කටයුතු කිරීමෙන් ලෝකයට සේවයක් ඉටු කරමින් දියුණු වෙන්න පුළුවන්. අවසාන වශයෙන් අපේ මීන ලග්න හිමියන් නිර්මාණශීලී හෝ අධ්‍යාත්මික ලැබියාවක් තියෙන මීන ලග්න හිමියන්ට සංගීතය, චිත්‍ර කලාව, චිත්‍රපට නිර්මාණය, නිෂ්පාදනය, සාගර සම්පත් සම්බන්ධ ශේෂ්ත්‍ර හෝ පූජක සේවය තුළින් විශාල තෘප්තියක් හෝ වාසනාවක් හිමි වෙනවා. ඉතින් ලග්නයට අනුව ඔබගේ කේන්ද්‍රයේ දහවැන්න සහ ග්‍රහ පිහිටීම් අනුව තවදුරටත් මේක වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඔබගේ සහජ හැකියාවන් ඇත්තේ ඉහත ශේෂ්ත්‍ර තුල. ඔබ දැන් කරන හැකියාව මොකද්ද? මම කිව්ව දේ ඔබගේ ලග්නයයි ගැලපෙනවද? පහලින් කමෙන්ට් එකක් දාන්න.